දැන් ඔයාලා ඉන්නේ Great Vision Home School page එකේ home page එකේ. එතකොට ඔයාලට යටින් පේනවා home, courses, AI help, library, practice, profile කියලා option කිහිපයක් තියෙනවා. මම අද කතා කරන්නේ library කියන option එක ගැන. එතකොට මෙතන මේ පහළ බාහිකේ මේ library කියන option එක click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. මම ඉස්සෙල්ලාම කියන්නම් මොකද්ද මේ e-library option එක කියන්නේ කියලා. ඇත්තටම e-library option එක 100%ක්ම free. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන අධ්‍යාපනික සම්පත් රැසක් එකම තැනකින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ PDF resource විදිහට, එහෙම නැත්නම් educational videos විදිහට. PDF resource විදිහට අච්චු පොත්, ගුරු පොත්, model papers, term test paper, past paper, notes වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට educational videos විදිහට පාඩම් වීඩියෝ, motivations video, IT and AI videos, educational tutorials ගන්න පුළුවන්. එතකොට කාලය අපතේ නොයා දරුවන්ට අවශ්‍ය දේ ඉක්මනින් සහ පහසුවෙන් සොයාගත හැකි විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි YouTube වෙත යාමකින් තොරව YouTube එහි ඇති අධ්‍යාපනික වීඩියෝ මෙම ඇප් එක තුලම නැරඹිය හැකි අතර අනවශ්‍ය අන්තර්ගතයන්ට යොමු නොවි දරුවන්ගේ අවධානය ඉගෙනුමට පමණක් යොමු කරවන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන PDF download කරගන්නකොට කිසිම ad එකක් play වෙන්නේ නැහැ. ඉතින් මම ආයෙත් කියනවා e-library option එක 100%ක්ම free. ඒතර මේක තමයි මේ e-library option එකේ තියෙන විශේෂත්වය. එතකොට මේකේ ඔයාලගේ grade wise එහෙම නැත්නම් විෂයානුබද්ධව Tamanට අවශ්‍ය PDF හරි educational videos හරි ලබා ගන්න අවස්ථාව තියෙනවා. මම ඔයාලට කියන්නම් කොහොමද මේ e-library option එක භාවිතා කරන්න කියලා. මම ඉස්සෙල්ලාම මෙතන මේ A level science කියන option එකට යනවා. ඒක open කරනවා. එතකොට ඔයාලට මේ පෙන්නනවා මෙතන all PDF video audio කියලා. එතකොට ඊට අමතරව දැන් අපිට subjects තෝරගන්න පුළුවන්නේ. මෙතන ඔයාලට subject wise select කරගන්න පුළුවන්. chemistry, biology, physics and agriculture. මම ඔයාලට biology එක open කරලා පෙන්නන්නම්. හරි, මේකේ මම කිව්වා ඔයාලට කලින් PDF වගේම video collection එකක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු PDF collection එකෙන් කොහොමද අපි papers download කරගන්නේ කියලා. මෙතන මේ PDF collection එක open කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට කැමති විදිහට model papers තියෙනවා, past papers තියෙනවා, fourth term test notes, second term test, third term test papers වගේ options ගොඩක් තියෙනවා. මම මේකේ මේ past papers කියන option එක select කරගන්නම්. හරි, මෙතන ඔයාලට past papers කියන option එකට ගියාම 2025 ඉඳන් 2010 වෙනකම් past papers ඔක්කොම මෙතනින් download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක download කරනකොට කිසිම විදිහක මම කලිනුත් කිව්වා ads play වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි, අපි බලමු කොහොමද මේක download කරන්නේ කියලා. මෙතන biology past papers කියන එක click කරන්න PDF කියන තැනින්. ඊට පස්සේ ඔයාලට එනවා open PDF. හරි, එතෙන්ට ගියාම open PDF එක ඔයාලගේ Chrome එක හරහා open වෙනවා. ඊට පස්සේ මෙතන මේ දකුණු පැත්තේ උඩ තියෙන dots තුන click කරන්න. ඊට පස්සේ මේ arrow mark එක දුන්නාම මේක ඔයාලගේ phone එකට download වෙනවා. හරි, දැන් අපි බලමු කොහොමද වීඩියෝ එකක් Great Vision Home School app එකකින් e-library එක තුලින් බලන්න කියලා. මෙතන මම කලින් biology කියන folder එක ඇතුළට ගියා. ඒකෙම තිබ්බා PDF collection එකයි video collection එකයි. අපි PDF collection එක බැලුවා. දැන් අපි බලමු video collection එක කොහොමද use කරන්න කියලා. මෙතන මේ video collection කියන එකට open දෙනවා. ඊට පස්සේ ඔයාලට selection option එකක් විදිහට තියෙනවා DP education. ඒක open දෙනවා. ඊට පස්සේ ඔයාලට අපහු select කරන්න වෙනවා syllabus කියන එකක්. ඒකත් open දෙන්න. ඒ ගියාම ඔයාලට unit wise select කරගන්න අවස්ථාව හම්බ වෙනවා. මම මේකේ unit 3 කියන එක දෙනවා. ඊට පස්සේ unit 3 එක යටතේ තියෙන පාඩම් ඔක්කොමගෙම videos ටික මේ විදිහට add කරලා තියෙනවා. ඒකට තමන්ට කැමති video එකක් මෙතනදී play කරන්න අවස්ථාව තියෙනවා. මෙතන මම video කියන එක උඩ click කරනවා. පහළට යනවා. ඊට පස්සේ පහළට ගියාම ඔයාලට පේනවා මෙතන option කීපයක් තියෙනවා. play, full screen, landscape මේ විදිහට. එතකොට මේක අපි play කරමු. play කරලා full screen දුන්නොත් මෙන්න මේ විදිහට. landscape දුන්නොත් මෙන්න මේ විදිහට. අවසාන පරිච්ඡේදයටයි අපි මේ ඔයාලට මේ ඔප්ෂන් භාවිතා කරලා කැමති පරිදි වීඩියෝස් නරඹන්න අවස්ථාව